මම ලෝකේ අපගේ ජීවිතේ తాවකාලික පමණි. අපගේ මරණය වේලාවේදී අපි දිව්‍යන් වහන්සේව මුහුණ දීම හබර නෙවෙයි, වෙසේ හිත. අවසනාවන්ත පවති. මනුෂ්‍යත්වයේ වැට ගිය තත්ත්වයක. දිව්‍යන් වහන්සේ විසින් නිර්මාණය කරන ලද පළමු මිනිසසා ගෙහෙනු මිනිස එදිනුවෙන් ජීවත් වී. ඔවුන් දිව්‍යන් වහන්සේගේ රූපයට සමන්ව නිර්මාණය කරනු ලැබුව අතර සේවයේ අවබෝධයේ බෞද්ධය සහ ශුද්ධිය ඔවුන්ට තිබුණේ උත්පත්ති එක් වැසේ හොය. ඔවුන් දිව්‍යන් වහන්සේ සමග හොඳ සම්බන්ධතාවයක් සිටියහ. නමුත් ඔවුන්ට නීතියෙන් තහනම් කළ යහපත් සහ නරකය දෙන ගැනීම ගසන් කන්න එපා යන ආවිනානුගමනය කළහ. ඔවුන්ගේ අක්කරකම් නිසා ලෝකයේ මත ශොපයක් පමණි අතර පවා මනුෂ්‍යත්වයට ඇතුළත් වී උත්පත්තිතනි. පසුව උපන් සෑම මනුෂ්‍යයකම පවසා බැඳුණු ස්වභාවයක් උරුම කරගත්තේ ෆ්‍රම් 5:12. දිව්‍යන් වහන්සේගේ වචනය කියයි සියලු දෙනාම පව කළ දිව්‍යන් වහන්සේගේ මෙහිමයට අඩු වේ ෆ්‍රම් 10 වසිතුනි. පව්වල වැටපු මරණය ෆ්‍රම් 6 වසිතුනු දෙවන මරණය ගැන විව තුලේ පරිකාශය 20:14-15. අපගේ ආත්මය අමරණීයයි. නමුත් අපගේ පව්කර ස්වභාවය සහ අපවීම ගෙලවා ගැනීමට අපගේ අසමතු බව නිසා අපි නරකයේ සිදු කලක දඬුවමට මුහුණ දෙමි. දිව්‍යන් වහන්සේගේ ධර්මයේ සහ ශුද්ධිය සපාලීමට අපට ගැලවුම් කාර්යයක් අවශ්‍යයි. හබර 10:1-5. සබා පවති. අහෝසේ යටතේ ගැලවීම සීමාව සහ දිව්‍යන් වහන්සේ සමග සංසන්වීම සඳහා එකම නමක් සහ එකම මාර්ගයක් පමණක්ද ඇති. දිව්‍යන් වහන්සේ මිනිසුන් ගැලවීම ලබන එකම නමක්ද ඇති. කාර්ය 4:12. යස්සල් නමට සේම මොකොළම වැඩිවෙන ඇති සේම දිව්‍යකම උන්වහන්සේ ස්වාමින් වහන්සේ බව පිළිගෙන පොලිප්පෙන් දක් 10:11. උන්වහන්සේ මාර්ගයයි සතියයි ජීවිතයයි. උන්වහන්සේ මනුෂ්‍යත්වයට පොරොන්දු කළ ගැලවුම් කාර්යයේ දිව්‍යන් වහන්සේගේ එකම උපන් පැතිරේ සිදු කාලකව සිටින සියල්ල නිර්මාණය කළ ජනාධිපතියයි. දිව්‍යන් වහන්සේගේ පැතිරේ මනුෂ්‍ය පැතිරේ ලෙස අවතරේ පරිකශ වී. උන්වහන්සේ කරසේ මත මිය ගියේ මරණය නැවත උත්ථානය වූ උත්ථානේ. උන්වහන්සේගේ දෙහි සහ කරසේ මත වගර නිර්දෝෂ රුධිරයේ ගැලවීම සීමාව සහ දිව්‍යන් වහන්සේ සමග සංසන්වීම සඳහා එක්වරම වියෝජනයයි. අපි දිව්‍යන් වහන්සේගේ කරුණාවෙන් ස්වාමින් වහන්සේ යේසුස් ක්‍රිස්තුස් සහ උන්වහන්සේගේ සිසුමට විශ්වාසයෙන් ගැලුවේ ඇති. අස්තිය විශ්වාසයෙන් සහ පව්කර ජීවිත මාර්ගවලින් ඉවත් වන දිව්‍යන් වහන්සේගේ එකම උපන් පැතිරේ යේසුස් ක්‍රිස්තුස් ඔබගේ ස්වාමින් වහන්සේ සහ ගැලවුම් කාර්ය ලෙස පිළිගැනීමෙන් දිව්‍යන් වහන්සේට විශ්වාස කරන්න. උන්වහන්සේගේ සිසුමට සම්පූර්ණයෙන්ම විශ්වාස කරන්න. දිව්‍යන් වහන්සේගේ පැතිරේ මගින් කරන ලද ගැලවීම් කාර්යයේ අවතරේ කරසේ මත මරණය උත්ථානේ. ඇත්තෙන්ම යචනා කරන්නනේ. අපගේ අභිමනෝත දිව්‍යන් වහන්සේ මම ඔබගේ එකම උපන් පැතිරේ යේසුස් ක්‍රිස්තුස් මගේ ස්වාමින් වහන්සේ සහ ගැලවුම් කාර්ය ලෙස පිළිගැනීම. ස්වාමින් වහන්සේ යේසුස් මම ඔබගේ ගැලවීම සිසීමට විශ්වාස කිරීම. මගේ ජීවිතේ රජය ගෙන එන්නේ මම ශුද්ධතමයෙන්ගේ බැලියෙන් වෙනස් කරන්නේ. ස්වාමින් වහන්සේ සිදු කලක ජීවිතේ සහ එහි පරිපූර්ණත්වයේ පිළිබඳ ඔබගේ පොරොන්දුවට සොත්ති කිරීම. යේසුස් නමි. ආමීන්. සතිය විශ්වාසය. සතිය විශ්වාසයේ ගැලවීම සම්පූර්ණ සාතිකය ලබා දී. දිව්‍යන් වහන්සේ යේසුස් තුළ විශ්වාසයෙන් සිදු කලක ජීවිතේ පොරොන්දු කර ඇති 1:5 නෙවෙයි 10. අපි දෙවන මරණය විනිශ්චය මුහුණ දීමට නොහැකි මරණයෙන් ජීවිතයට ගියාම 5 වෙසිතුණු වැසේ 4. අපගේ ශරීරයේ මිය ගියත් දිව්‍යන් වහන්සේ නැවත ඒ උත්ථානේ කාර්යය විශ්වාස කරන කවුරුත් සිදු කාලකව නෙමෙයි යහන කළ වසේ 5 වැසේ හොය. දිව්‍යන් වහන්සේ අනාගතයේ අතගෙන සිටි. කිසිවෙකුට අපිව උන්වහන්සේගේ බලවත් අතින් ගන්න නොහැකි යහන දෙය වෙසේ හිත වෙසිනවි. කිසිවෙකු අපිව ක්‍රිස්තුස් යේසුස් තුළ ඇති දිව්‍යන් වහන්සේගේ ආදරයෙන් වෙන් කළ නොහැකි ෆ්‍රම 8:35 ශුද්ධතුමෙනින් අප තුළ වාසය කාර්යය අපගේ ස්වාමින් වහන්සේ යේසුස් ක්‍රිස්තුස් නැවත පැමිණෙන තුරු අප තුළම සිටියේ පසෙන් 1:13-14. දිව්‍යන් වහන්සේගේ කැමැත්ත ඔබට උන්වහන්සේගේ දරුවා සහ ක්‍රිස්තියන් ලෙස පියුණු වහන්සේ පැතිරේ සහ ශුද්ධතුමෙනින්ගේ නමින් ජලයට ගැලවීමෙන් බුපෙත් සමය ගන්න මතෝ වැස 8:19. කරුණාවෙන් සහ අපගේ ස්වාමින් වහන්සේ යේසුස් ක්‍රිස්තුස්ගේ දැනුමින් වර්ධනය වන්නේ ඔබගේ විශ්වාසය සහ දිව්‍යන් වහන්සේට ඇති ආදරය පිළිබඳ. යචනා කරන්න මතෝ 6 හිත බයිබලයෙන් ඉගෙන ගන්න මතෝ 11 වස 8 යහන් දෙහත් සහ ආත්මේ සහ සතියේ තුල දිව්‍යන් වහන්සේට නමස්කාර කරන ක්‍රිස්තියන් සහෝදරයන් සමග සංගම් වන්නේ යහන් 4 වස 3 වැස 4.